ආයිබෝවන් අපි අද යනවා 9 ශ්‍රේණියේ 10 වෙනි පාඩම වෙන අනුලෝම සමානුපාතය පාඩමේ 10 3 අභ්‍යාසයට උත්තර ලියන්න යනවා. හොඳයි. අපි බලමු 10 3 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ මොකද තියෙන්නේ කියලා. පළවෙනි ප්‍රශ්නේ තියෙනවා පහත දී ඇති එක් එක් සමානුපාතයේ හිස් තැනට ගැලපෙන අගය ලියා දක්වන්න. එතකොට ඒ ප්‍රශ්නේ තියෙනවා 2ට 5 සමානයි 8ට කීයද? B ප්‍රශ්න දීලා තියෙනවා 3ට 4 සමානයි 30ට 20. C ප්‍රශ්න දීලා තියෙනවා 5ට 3 සමානයි 40ට 30ක් දීලා තියෙනවා. D ප්‍රශ්න දීලා තියෙනවා 4ට 1 සමානයි 30ක් 8ට 8. E ප්‍රශ්න දීලා තියෙනවා 8ට 30ක් සමානයි 24ට 15. F ප්‍රශ්න දීලා තියෙනවා 30ට 6 සමානයි 35ට 30. අපි බලමු මේ ප්‍රශ්නේ කොහොමද කරන්න කියලා. දැන් බලන්න මේ ප්‍රශ්නේ ගැන කතා කරොත් 2ට 5 සමානයි 8ට 30ක්. එතකොට මේ දෙක 8 වෙලා තියෙන්නේ කොහොමද? 4න් වැඩි වුණාමනේ. එහෙනම් මෙන්න මේ පහත් අපි මොකද කරන්නේ? වැඩි කරනවා 4න්. එතකොට 5 4 20යි. ඊට පස්සේ අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට 3ට 4. එතකොට මෙන්න මේ 4 20 උනේ කොහොමද? මෙයා 5න් වැඩි කරලා. 4 වරක් 5 20යි. එහෙනම් මෙන්න මෙයා අපි 5න් වැඩි කරන්න ඕනේ. මෙයාව අපි 5න් වැඩි කරනවා. 3 වරක් 5 15යි. ඔන්න ඔය විදිහට අපිට මේ ප්‍රශ්න දෙකට පිළිතුරු ලැබෙනවා. ඊට අපි බලමු 5ට 3 සමානයි 40ට කීයද? එතකොට මෙන්න මේ 5 40 වෙන්න කීයෙන්ද වැඩි කරන්න ඕනේ? 8න් 5 වරක් 8 40යි. එහෙනම් මෙන්න මේ 3ක් වැඩි කරන්න ඕන 8න් 3 වරක් 8 24යි. ඊට පස්සේ බලන්න 4ට 1 සමානයි 30ට 8. එතකොට මෙන්න මේ 1 8 උනේ කොහොමද? වැඩි කරලා 8න්. එහෙනම් 1 වැඩි කිරීම 8 8යි. එහෙනම් 4ත් මොකද කරන්නේ? 8න් වැඩි කරන්න ඕනේ. වැඩි කිරීම 8. 4 වරක් 8 32යි. 4 වරක් 8 32යි කියලා අපිට එනවා. ඊට පස්සේ බලමු ප්‍රශ්නේ මෙන්න මේ 8 24 උනේ කීයෙන් වැඩි වුණාමද? 3න් වැඩි වුණාම 8 වරක් 3 24යි. එහෙනම් මෙතන තියෙන ගාන 3න් වැඩි වුණාම තමයි 15 වෙන්නේ. එහෙනම් මෙයාව මෙතන තියෙන ගාන 3න් වැඩි වුණාම තමයි මෙතන 15 වෙන්නේ. එහෙනම් අපෙන් අහන්නේ මෙතන තියෙන ගාන. එහෙනම් අපි මේ ගාන 3න් වැඩි කරාම මෙයා වෙනවා නම් 15 වෙනවා නම් 15 3න් බෙදුවාම තමයි මෙන්න මෙතන ගාන එන්නේ. ඒතර 15 අපි 3න් බෙදනවා. 15 3න් බෙදුවාම 15 බෙදනවා අපි 3න්. 15 3න් බෙදුවාම 5යි. එහෙනම් 8ට 5 සමානයි 24ට 15 කියලා අපිට උත්තරේ එනවා. ඊට පස්සේ බලන්න මෙන්න මේ 6 උඩ ගාන වගේමයි 6 5න් වැඩි කරපුවාම 30යි. 6 වැඩි කිරීම 5 30යි. එහෙනම් මෙතන තියෙන ගාන 5න් වැඩි කරාම තමයි 35 එන්නේ. හැබැයි මෙතන ගාන දීලා නැති හින්දා වැඩි කරාම 5 එනවා නම් මෙයාව බෙදුවාම තමයි මෙතන තියෙන ගාන එන්නේ. එහෙනම් අපි 35 බෙදීම 5. ඒකට අපිට උත්තරේ එනවා 7යි. එහෙනම් මෙන්න මෙතන උත්තරේ 7යි කියලා එනවා. එහෙනම් මෙන්න මේ විදිහට අපිට පළවෙනි ප්‍රශ්නෙට උත්තර ටික ගන්න හැකියාව තියෙනවා. හොඳයි. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා පහ සඳහන් එක් එක් ගැටලුව මුලින් ඊ සටහනක් ඇඳ ඉන්පසු වීජීය සමීකරණයක් ලියා සමානුපාත භාවිතයෙන් විසඳන්න. එතකොට දෙවෙනි ප්‍රශ්නේ සිම්පල් A තියෙනවා. සහල් කිලෝග්‍රෑම් 10ක මිල රුපියල් 850ක් නම් සහල් කිලෝග්‍රෑම් 7ක මිල සොයන්න. සහල් කිලෝග්‍රෑම් 7ක මිල සොයන්න. හරි.
අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. ඒතර දෙකේ අපි මේක දැන් ඊහිස් භාවිතයෙන් ඊ සටහනක් ඇඳලා කරන්න කියන නිසා අපි මේක ලියනවා ස්කන්ධය අපි ගන්නවා කිලෝග්‍රෑම්. ඊට පස්සේ මිල ගත් මිල අපිට එනවා රුපියල් වලින්. එතකොට ස්කන්ධය කිලෝග්‍රෑම් 10ක් රුපියල් 850. එහෙනම් කිලෝග්‍රෑම් 7ක් කීයද කියලා අහන්නේ අපි ඒක x කියලා ගන්න. එහෙනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් 10ට 7 සමානයි 850ට x 850ට x. ඊට පස්සේ අපිට මේක මෙහෙම ලියන්න පුළුවන් 10 බෙදීම 7 සමානයි 850 බෙදීම x. එතකොට ඔයා දන්නවා බෙදීමක් සමාන කිරීමෙන් එහා පැත්තට ගියාම වැඩි කිරීමක් වෙනවා. එතකොට මෙන්න මේ බෙදීම සමාන කිරීම එහා පැත්තට ගියාම වැඩි කිරීමක් බවට පත් වෙනවා. මෙන්න මේ බෙදීම සමාන කිරීම එහා පැත්තට ගියාම ಗುಣ කිරීමක් නැත්නම් වැඩි කිරීමක් බවට පත් වෙනවා. එහෙනම් x මේ පැත්තට ගියාම 10යි x සමානයි 7 මේ පැත්තට ගියාම 850 වැඩි කිරීම 7. දැන් මොකද කරන්නේ? අපි දෙපැත්තම 10න් බෙදමු. 10ට 10 කැපෙනවා. එතන මෙතන x ඉතුරු වෙනවා 10ට 10 ඒවා 1යි 850ට 10 ඒවා 85ක් තියෙනවා. ඒ කියන්නේ මෙතන මේ බිඳුවට බිඳුව කැපෙනවා කියන එක. ඊට පස්සේ අපි එනවා 85 වැඩි කිරීම 7. අපි වැඩි කරලා බලමු කීයද කියලා. 7ක් 5 35න් 5යි 3ක් ඉතුරුයි. 7ක් 8 56යි 56යි මේ 3යි 59යි. එහෙනම් අපිට උත්තරේ එනවා 595යි කියලා. එහෙනම් x සමානයි 595යි. එහෙනම් අපි ලියන්න ඕන එම නිසා සහල් 7යි kg නැත්නම් 7යි කිලෝග්‍රෑම් ක මිල රුපියල් 595කි කියලා අපි පහලින් ලියනවා. ඔන්න ඔය විදිහට තමයි අපිට දෙවෙනි ප්‍රශ්නේ සිම්පල් A වලට පිළිතුර ගන්න පුළුවන්. හොඳයි අපි දෙවෙනි ප්‍රශ්නේ සිම්පල් B කොටසට යන්. එතකොට B කොටසේ කියනවා ලෝහ වර්ගයක ඝන සෙන්ටිමීටර් 9ක ස්කන්ධය ග්‍රෑම් 108ක් නම් එම ලෝහ වර්ගයේ ඝන සෙන්ටිමීටර් 12ක ස්කන්ධය සොයන්න. හරි. අපි බලමු මේක කොහොමද හොයන්නේ කියලා. එතකොට දෙවෙනි ප්‍රශ්නේ B කොටස. එතකොට මෙතන ඝන සෙන්ටිමීටර වලින් කියලා තියෙන්නේ ලෝහයේ පරිමාව මෙතන ග්‍රෑම් වලින් දීලා තියෙන ස්කන්ධය. එතකොට අපි ගන්න පුළුවන් පරිමාව ඝන සෙන්ටිමීටර. ඊට පස්සේ දීලා තියෙනවා ස්කන්ධය දීලා තියෙන්නේ ග්‍රෑම් වලින්. එහෙනම් ඝන සෙන්ටිමීටර 9ක පරිමාවක ස්කන්ධය ග්‍රෑම් 108යි. එහෙනම් ලෝහ වර්ගයේ ග්‍රෑම් 12ක පරිමාවක ඝන සෙන්ටිමීටර 12ක පරිමාවක ස්කන්ධය අහන්නේ. එතකොට 12ක අපි ගන්නවා පරිමාව ඝන සෙන්ටිමීටර 12ක ස්කන්ධය අපි දන්නේ අපි x කියලා ගන්න. ඔන්න ඔය විදිහ තමයි E සටහන් අඳින්නේ. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් 9ට 12 සමානයි 108ට x. ඊට පස්සේ 9 බෙදීම 12 සමානයි 108 බෙදීම x. ඊට පස්සේ අර ඉස්සෙල්ලා වගේ මේකට හරස් ගුණිතය කියලා කියනවා. හරස් ගුණිතය x මෙහෙට යනවා 12 මෙහෙට යනවා. ඒතර x මෙහෙට ගියාම වැඩි කිරීම x 12 මෙහෙට ගියාම වැඩි කිරීම 12. ඒතර x ගියාම 9යි x සමානයි 108 වැඩි කිරීම 12. දැන් දෙපැත්තම අපිට 9යි x නෙමෙයි ඕනේ 9 x වලාගේ. එහෙනම් අපි දෙපැත්තම 9ෙන් බෙදනවා.
9ට 9 කැපෙනවා. ඒතර මේ පැත්ත ඉතුරු වෙනවා x සමානයි 9ට 9 1යි. මෙතනට එනවා 108 9න් බෙදුවාම අපි බෙදලා බලමු. 108 9න් බෙදලා බලමු. එකට නෑ 10ට 9 1යි. එක් වරක් 9 9යි. 10න් 9 කඩනවාම 1යි. මේ 8 ගන්නවා මෙතන. 18ට 9 2යි. දෙවරක් 9 18යි. 18න් 18 කඩ කරපුවාම බිඳුවයි. එහෙනම් 12යි. 12 වැඩි කිරීම 12 අපිට පිළිතුර එනවා 144යි. එහෙනම් අපි ලියන්න ඕනේ පහලින් එම නිසා ලෝහයේ ඝන සෙන්ටිමීටර් 12ක ස්කන්ධය ග්‍රෑම් 144ක් වේ කියලා ලියනවා. ඔන්න ওই විදිහට තමයි අපිට දෙවෙනි ප්‍රශ්නෙට අදාළව තියෙන B කොටසේ උත්තරේ ගන්න පුළුවන් වෙන්නේ. ඒතර ලෝහයේ ඝන සෙන්ටිමීටර් 12ක ස්කන්ධය ග්‍රෑම් 144ක් වෙනවා. හොඳයි අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට අදාළව තියෙන C කොටසේ පිළිතුර ගන්න. එතකොට C කොටසේ ප්‍රශ්න බැලුවොත් තියෙන ඒකාකාර වේගයෙන් ගමන් කරන යතුරු පැදි කරුවෙකු පැය 4කදී ගමන් කරන දුර කිලෝමීටර් 240ක් නම් පැය 3කදී ගමන් කරන දුර සොයන්න. එතකොට ඒකාකාර වේගයෙන් ගමන් කරන යතුරු පැදි කරුවෙකු පැය 4කදී ගමන් කරන දුර කිලෝමීටර් 240ක් නම් පැය 3කදී ගමන් කරන දුර තමයි අපෙන් අහන්නේ. එතකොට අපි මෙතන ගන්නවා දෙවෙනි ප්‍රශ්නේ C කොටස අපි ගන්නවා කාලය. කාලය h hours. ඒ කියන්නේ පැය. දුර ගමන් කරපු දුර ගන්නේ කිලෝමීටර වලින්. හරි. බලමු මේකේ තියෙනවා පැය 4කදී. ඒතකොට 4 කිලෝමීටර් 120ක් යනවා. 120යි. sorry 240යි. කිලෝමීටර් 240ක් යනවා. 240ක් යනවා. ඊට පස්සේ පැය 3කදී යන දුර අපි x කියලා ගන්න. පැය 3කදී යන දුර x කියලා ගන්න. එහෙනම් අපිට ලියන්න පුළුවන් 4ට 3 සමානයි 240ට x. එහෙනම් මෙතන අපි ලියනවා 4 බෙදීම 3 සමානයි 240 බෙදීම x. අන්න දැන් හරස් ගුණිතය. මෙයා මෙහෙට යනවා, මෙයා මෙහෙට යනවා. එතන x මෙහෙට ගියාම 4x සමානයි 240 වැඩි කිරීම 3. දැන් අපිට 4x නෙමෙයි ඕනේ x වලගය. එහෙනම් දෙපැත්තම 4ෙන් බෙදන්න. 4ට මේ 4 කැපිලා යනවා, මේ පැත්තේ x ඉතුරු වෙනවා. එහෙනම් 240 4ෙන් බෙදමු. අපි බලමු බෙදලා 240 බෙදීම 4. දෙකට නෑ 24ට 4 ඒවා 6යි. 6 වරක් 4 24යි. 24න් 24 කරනාම බිඳුවයි. මේ බිඳුව ගත්ත මෙතනට බිඳුවට 4 ඒවා නෑ බිඳුවයි. බිඳුව වැඩි කිරීම 4 බිඳුවයි. අපි දන්න ඕනම සංඛ්‍යාවක් ඕනම සංඛ්‍යාව බිඳුවෙන් වැඩි වුණාම උත්තරේ බිඳුවයි. ඒතර බිඳුව වැඩි කිරීම 4 බිඳුවයි. එහෙනම් බිඳුවෙන් බිඳුවක් අඩු වුණාම බිඳුවයි. එහෙනම් අපිට පිළිතුර එනවා 60යි කියලා. 4ට 4 ඒවා 1යි. 240ට 4 ඒවා 60යි. 60 වැඩි කිරීම 3 වැඩි කරලා බලමු. 60 වැඩි කිරීම 3. 3 වරක් බිඳුව බිඳුවයි. 3 වරක් 6 18යි. එතන අපිට උත්තරේ එනවා x සමානයි 180යි. එහෙනම් මේ යතුරු පැදි කරුවා පැය 3කදී කිලෝමීටර 180ක දුරක් ගමන් කරලා තියෙනවා. එහෙනම් අපි ලියනවා එම නිසා පැය 3කදී ගමන් කරන දුර 180යි කිලෝමීටර් වේ. කිලෝමීටර් 180ක්. ඔන්න ඔය විදිහට අපිට දෙවෙනි ප්‍රශ්නේ C කොටසට පිළිතුර ලැබෙනවා. පැය 3කදී යතුරු පැදි කරුවා ගමන් කරපු දුර කිලෝමීටර් 180ක් කියලා අපිට පිළිතුර ලැබෙනවා.
හොඳයි. අපි යනවා දෙවෙනි ප්‍රශ්නෙට අදාළව තියෙන D කොටසේ උත්තරේ ගන්න. බලමු මුලින්ම ප්‍රශ්නේ. D ප්‍රශ්නේ භාණ්ඩයක් විකිණීමේදී 100ට 3ක වට්ටමක් දෙනු ලබන වෙළඳ සැලකින් රුපියල් 800ක් වටිනා භාණ්ඩයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල සොයන්න. හරි. එතකොට මේ වට්ටමක් දෙනවා 100ට 3ක. ඒ කියන්නේ මිල අඩු කිරීමක් කරනවා 100ට 3ක. එතකොට භාණ්ඩේ ලකුණු කරලා තියෙන්නේ එක මිලක්. අපි භාණ්ඩය ගන්නකොට ඒකේ අපිට යම්කිසි ප්‍රමාණයක් 103ක් අඩු කරලා තමයි දෙන්නේ. එතකොට ලකුණු කළ මිලට වඩා අඩුවෙන් තමයි විකිණුම් මිල තියෙන්නේ. හරි. එහෙනම් අපි ගන්නවා මේකේ දෙවෙනි ප්‍රශ්නේ D ඊ සටහන් අදිනකොට අපි ගන්නවා ලකුණු කළ මිල. ලකුණු කළ මිල. ඒක රුපියල් වලින් එනවා. විකිණුම් මිල. විකිණුම් මිල. එතකොට මේ 100ට 3ක් දෙන්නේ රුපියල් 100ක් ලකුණු කරලා තියෙන භාණ්ඩයක් 100ට 3ක වට්ටමක් දීලා. ඒ කියන්නේ 3ක් අඩු කරලා විකුණන්නේ 97ට. 97ට. ඊට පස්සේ අපි කියන්නේ 800ක් වටිනා භාණ්ඩයක් මිලදී ගැනීමට අවශ්‍ය මුදල. 800ක් 800ක් ලකුණු කරලා තියෙනවා. එයා විකුණන්නේ කීයටද කියලා අහන්නේ. ඒක අපි x කියලා ගන්නවා. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් මෙතන 100ට 800 සමානයි 97ට x කියලා. ඊට පස්සේ මෙහෙම ලියන්න පුළුවන් 100 බෙදීම 800 සමානයි 97 බෙදීම x. හරස් ගුණිතය. x යනවා මෙතනට 800 යනවා මේ පැත්තට. එතකොට 100යි x සමානයි 97 වැඩි කිරීම 800. දැන් 100යි x නෙමෙයි ඕනේ x වලාගේ. එහෙනම් අපිට දෙපැත්තම 100ෙන් බෙදන්න පුළුවන්. 100ෙන් බෙද. මේ 100ට මේ 100 කැපිලා යනවා. මෙතන මේ පැත්තේ x ඉතුරු වෙනවා. 100ට 100 එකයි 800ට 100 8යි. 97 වැඩි කිරීම 8. අපි බලමු වැඩි කරලා කීයද කියලා. 97 වැඩි කරන්න 8ෙන්. 8 වරක් 7 56න් 6 5ක් ඉතුරුයි. 8 වරක් 9 8 වරක් 9 72යි 72යි 5යි 77යි. එතන අපිට උත්තරේ එනවා 776යි කියලා පිළිතුර එනවා. එහෙනම් එම නිසා අපි ලියනවා එම නිසා භාණ්ඩය මිලදී ගැනීමට අවශ්‍ය මුදල රුපියල් 776කි. 776කි. එහෙනම් අපිට මේ D ප්‍රශ්නෙට D කොටසට උත්තරේ එනවා රුපියල් 800 භාණ්ඩයක් 100ට 3ක වට්ටමක් දුන්නාම ඒක විකුණන්නේ රුපියල් 776කට. හොඳයි. හොඳයි අපි යනවා දෙවෙනි ප්‍රශ්නේ E කොටසට. භාණ්ඩයක් විකිණීමේදී 112ක කොමිස් මුදලක් දෙනු ලැබේ නම් රුපියල් 15000ක් වටිනා භාණ්ඩයක් සඳහා ලැබෙන කොමිස් මුදල කොපමණද කියලා අහනවා. එහෙනම් භාණ්ඩයක් විකුණනකොට 112ක කොමිස් මුදලක් දෙනවා. එහෙනම් 15000ක වටින භාණ්ඩයක් විකුණුවාම කොච්චර කොමිස් මුදලක් දෙනවද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. අපි යනවා මේ ගාන හදන්න. දෙවෙනි ප්‍රශ්නේ කොටස අපි ලියනවා විකිණුම් මිල. විකිණුම් මිල. විකිණුම් මිල. රුපියල් කොමිස් මුදල. කොමිස් මුදල. ඒකත් රුපියල්. එතකොට රුපියල් 100ක භාණ්ඩයක් රුපියල් 100ක භාණ්ඩයක් විකුණුවොත් රුපියල් 12ක කොමිස් මුදලක් හම්බ වෙනවා. ඒකනේ කියන්නේ 112ක් කියලා. එහෙනම් 100ක භාණ්ඩයක් විකුණුවොත් 12 රුපියල් 12ක කොමිස් මුදලක් එනවා. එහෙනම් 15000ක භාණ්ඩයක් රුපියල් 15000ක භාණ්ඩයක් විකුණුවොත් කොච්චර කොමිස් මුදලක් එනවද? අපි ඒක x කියලා ගන්නවා. එහෙනම් ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් 100ට 15000 සමානයි 12ට x. ඊට පස්සේ අපිට ලියන්න පුළුවන් 100 බෙදීම
15000 සමානයි 12 බෙදීම x. දැන් හරස් ගුණිතය x මෙහෙට යනවා 15000 මෙහෙට යනවා. එහෙනම් 100යි x සමානයි 12 වැඩි කිරීම 15000. දැන් මොකද කරන්නේ අපිට ඕන 100යි x නෙමෙයි x වලගේ තමයි ඕන. එහෙනම් අපි දෙපැත්තම 100ෙන් බෙදන්න. දෙපැත්තම 100ෙන් බෙදන්න. 100ට 100 කැපෙනවා. මේ පැත්තේ x ඉතුරු වෙනවා. එහෙනම් මෙතන මේ බිංදු දෙකට මෙතනින් බිංදු දෙකක් කැපෙනවා. එතකොට 150යි 150 වැඩි කරන්න ඕනේ 12න්. අපි බලමු වැඩි කරලා. 150 වැඩි කරන්න තියෙනවා 12න්. හරි. මුලින්ම වැඩි කරන්නේ දෙකෙන්. දෙවරක් බිංදුව බිංදුවයි. දෙවරක් පහ 10යි. 10න් බිංදුව එකක් ඉතුරුයි. දෙවරක් එක 2යි. මෙන්න මේකයි 3යි. ඊට මෙන්න මේ එකෙන් වැඩි කරන්න ඉස්සෙල්ලා මෙතනට බිංදුවක් දානවා. එක් වරක් බිංදුව බිංදුවයි. එක් වරක් පහ 5යි. එක් වරක් එක 1යි. ඊට පස්සේ මේ දෙන්නව එකතු කරන්න තියෙන්නේ. බිංදුවයි 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 3යි 5යි 8යි මෙතන 1යි. එහෙනම් රුපියල් 15000ක් වටින භාණ්ඩයක් විකුණුවොත් කොමිස් මුදල විදිහට රුපියල් 1800ක් ලැබෙනවා. එහෙනම් අපි ලියනවා රුපියල් 15000ක් වටිනා භාණ්ඩයක් විකිණීමේදී ලැබෙන කොමිස් මුදල රුපියල් 1800ක් වේ. නිසා රුපියල් 15000ක් වටිනා භාණ්ඩයක් විකිණීමේදී ලැබෙන කොමිස් මුදල රුපියල් 1800ක් වේ කියලා අපි ලියනවා. හොඳයි. හොඳයි අපි යනවා දෙවෙනි ප්‍රශ්නේ F කොටසට. පැන්සල් 4ක මිල රුපියල් 48ක් නම් රුපියල් 132කට ගත හැකි පැන්සල් ගණන සොයන්න. පැන්සල් 4ක මිල රුපියල් 48ක් නම් රුපියල් 132කට ගන්න පුළුවන් පැන්සල් ගාන තමයි අහන්නේ. හරි. අපි දෙවෙනි ප්‍රශ්නේ F කොටස අපි මෙතන ලියනවා ගත් මිල රුපියල් වලින් පැන්සල් ගණන එතකොට රුපියල් 48ට පැන්සල් කීයක් ගත්තද? පැන්සල් 4ක් ගත්තා. එහෙනම් රුපියල් 132ට පැන්සල් කීයක් ගන්න පුළුවන්ද කියලා අහනවා. අපි ඒක x කියලා ගන්නවා. අපි සාමාන්‍යයෙන් මේ පැත්තට x එන විදිහට තමයි මේක මේ ඊ සටහන ගොඩනගා ගන්න. හරි. දැන් අපිට ලියන්න පුළුවන් 48ට 132 සමානයි 4ට x. එහෙනම් ලියන්න පුළුවන් 48 බෙදීම 132 සමානයි 4 බෙදීම x. අන්න හරස් ගුණිතය. එහෙනම් අපිට පුළුවන් මේ x මෙහෙට ගෙනියන්න 132 මෙහෙට ගෙනියන්න පුළුවන්. එහෙනම් 48යි x සමානයි 4 වැඩි කිරීම 132. දැන් අපිට ඕනේ 48යි x නෙමෙයි x වලගේ ඕන. ඒ නිසා අපි දෙපැත්තම 48න් බෙදනවා. එතකොට මේ 48ට මේ 48 කැපිලා ගිහිල්ලා මෙතන x ඉතුරු වෙනවා. එතකොට අපි 4ෙන් කපමු. 4ට 4 ඒවා 1යි. 48ට 4 ඒවා 12යි. දැන් 132 අපිට බෙදන්න වෙනවා 12න්. බෙදලා බලමු අපි. 132 බෙදීම 12. එකට නෑ 12 ඒවා 13ට බලන්න. 13ට 12 ඒවා 1යි. එක් වරක් 12 12යි. 13න් 12 අඩු වුණාම 1යි. මෙන්න මේ දෙක මෙතනට ගෙනියනවා. එතකොට 12යි. 12ට 12 ඒවා 1යි. එක් වරක් 12 12යි. එහෙනම් 12න් 12 අඩු වුණාම බිඳුවයි කියලා එනවා.
එහෙනම් මෙන්න උත්තරේ 11යි. x සමානයි 11යි. එහෙනම් රුපියල් 132කට පැන්සල් 11ක් ගන්න පුළුවන්. එහෙනම් අපි ලියනවා එම නිසා රුපියල් 132කට පැන්සල් 11ක් මිලදී ගත හැක. මිලදී ගත හැක. එම නිසා රුපියල් 132කට පැන්සල් 11ක් මිලදී ගත හැක. හොඳයි. අපි යනවා 10 අභ්‍යාසයේ අන්තිම ගානට අන්තිම කොටස දෙවෙනි ප්‍රශ්නේ G කොටස. බෝතල් 12ක මිල රුපියල් 4800ක් නම් රුපියල් 6000කට ගත හැකි බෝතල් ගණන සොයන්න. බෝතල් 12ක මිල රුපියල් 4800ක් නම් රුපියල් 6000කට ගත හැකි බෝතල් ගණන සොයන්න. හරි. මෙහෙමයි ඒ ගාන හදන්නේ. එතන අපි ලියනවා පළවෙනියටම අපි ලියනවා මේ ඊ සටහන අඳිනකොට මිල ලියනවා. මිල එන්නේ රුපියල්. දැන් අපි මෙතන ලියනවා බෝතල් ගණන. බලමු. රුපියල් 4800කට බෝතල් ගන්න පුළුවන් 12. එහෙනම් අපෙන් අහන්නේ 6000කට කොච්චර ගන්න පුළුවන්. අපි ඒක x කියලා ගන්නවා. x. එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතන 4800ට 6000 සමානයි 12ට x. දැන් මේක මෙහෙම ලියන්න පුළුවන්. 4800 බෙදීම 6000 සමානයි 12 බෙදීම x. දැන් හරස් ගුණිතය. මෙයා මෙහෙට යනවා, මෙයා මෙහෙට යනවා. එතකොට x මේ පැත්තට ගියාම 4800යි x සමානයි 12 වැඩි කිරීම 6000. දැන් අපි දෙපැත්තම 4800ෙන් බෙදන්න ඕන. දෙපැත්තම බෙදමු 4800ෙන්. මේ 4800 මේ 4800 කැපෙනවා. දැන් මේ පැත්තේ x. මෙතන මේ බිංදු දෙකට මේ බිංදු දෙක කැපෙනවා. 12න් කැපෙනවා දැන්. 12ට 12 ඒවා 1යි. 48ට 12 ඒවා 4යි. ඊට පස්සේ 60 බෙදෙනවා 4ෙන්. බලමු 60 4ෙන් බෙදෙනවා. 60 බෙදීම 4. 6ට 4 ඒවා 1යි. 1 වරක් 4 4යි. 6න් 4ක් අඩු වුණාම 2යි. මෙන්න මේ බිංදුව ඊට පස්සේ මෙතනට ගන්නවා 20යි. 20ට 4 ඒවා 5යි. 5 වරක් 4 20යි. 20න් 20ක් අඩු වුණාම උත්තරේ බිංදුවයි. එහෙනම් මෙතන උත්තරේ වෙන්නේ x වලට එන්නේ 15. එහෙනම් රුපියල් 6000කට මිලදී ගන්න පුළුවන් බෝතල් ගණන 15ක් වෙනවා. දැන් අපි ලියනවා එම නිසා රුපියල් 6000ට මිලදී ගත හැකි බෝතල් ගණන 15කි. එම නිසා රුපියල් 6000ට මිලදී ගත හැකි බෝතල් ගණන 15කි. හොඳයි. අපි මේ සම්පූර්ණ අභ්‍යාසයට උත්තර සපයලා දැන් ඉවරයි. මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලා යම්කිසි අවබෝධයක් ගන්න ඇති මේ 10 අභ්‍යාසය සම්බන්ධයෙන්. හරි. අපි එහෙමනම් මෙවැනිම වීඩියෝවක් සමගින් ඉදිරියේදී හම්බ වෙමු.